Thank you. Wow. Aduh. පිටේක සංචාරය අවසන් කරලා බොහොම ස්තුතියි. Hi. මේක තමයි අපේ ට්‍රිප් එකේ ආරම්භය. good ආරම්භයක්. වෙලාව කීයද? අපි චුට්ටක් පරක්කුයි. 6:52යි. ඔව්. 6:00ට යන්න ඉරුනේ. ඔව්. හෙට නම් 4ට වන්න කරපන් 6ට යන්න තියෙනවා නා. අම්මා පරක්කුයි. ඕ හලෝ. Hello guys, welcome to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ travel vlog එකක්. ඉතින් vlog එක පුරාවට මොකද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. අපි පරක්කු වෙලා යන්නේ ස්කූල් බස් එක. ඒක තමයි. කවදාවත් නෑ. මේ vlog එකේ තියෙන විශේෂත්වය ගැන කතා කරොත් එහෙම මේක තමයි මගේ YouTube channel එකේ මම අප්ලෝඩ් කරන මගේ පළවෙනි YouTube වීඩියෝ එක සහ කොහොමින් හරි අපේ ටයිමින් කොච්චර හොඳයිද කිව්වොත් එහෙම අන්තිමට අපිට ස්කූල් බස් එක තමයි නැගලා යන්න උනේ. කොහොම හරි අපි ඉතින් ස්කූල් බස් එකේ ටවුන් එකට ආවා. ටවුන් එකට ඇවිල්ලා අපි මේ ලහි යන ලෑස්ති වෙන්නේ බණ්ඩාරවෙලට. ඉතින් බණ්ඩාරවෙල යන්නේ අය කිව්වොත් එහෙම අපි යන්නේ ස්පෙෂල් තැනක් බලන්න. ඉතින් මොකද ස්පෙෂල් තැන කියලා ඔයගොල්ලන්ට vlog එකේ ඉස්සරහට කියන්නම්. ඉතින් stay tuned. අපි දැන් කෝච්චිය තමයි යන්න. අපේ ට්‍රිප් එකේ අපි මුල්ම ඩෙස්ටිනේෂන් එකට යන ගමන අපි පටන් ගන්නේ බණ්ඩාරවෙල ස්ටේෂන් එකෙන්. ඉතින් අපි පරක්කු වෙලත් හිටපු හින්දා ඉක්මනින් ස්ටේෂන් එකට ගිහිල්ලා මුලින්ම කළේ කෝච්චියේ තියෙන වෙලාව වහගෙන ඊට පස්සේ අපි ඔක්කොටම ටිකට්ස් ගත්තා. ටිකට්ස් ටිකත් අරගෙන අපි ස්ටේෂන් එක ඇතුළට ගිහිල්ලා මුලින්ම කළේ අපි කාලා හිටියෙත් නැහැ. ඒක නිසා අපි මුලින්ම කළේ කාපු එක. හොඳට මේ වෙලාවේ බඩගින්න හිටියේ. මොකද උදේට කාලා නෙවෙයිනේ ආවේ. ඒක නිසා අපි ඔක්කොටම කලින් අපේ බඩවල් ටික පුරවගෙන ඊට පස්සේ තමයි ඉතුරු අපේ වැඩ ටික පටන් ගත්තේ. මේ තමයි අපේ බියුටිෂියන්. මේ තමයි අපේ ෆොටෝග්‍රැෆර්. මම බොයි. මෙන්න ඉඳන් ෆොටෝ ෂූට් එකක් යනවා මෙතන. වාව් ඒක ලස්සනයි. ෆොටෝ ෂූට් එකක් නෑ. අපි දැන් කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? ඊළඟ නැවතුම මේ පට්ටිපොළ. පට්ටිපොළ. මේ දෙන්නම කහ පාට ඇඳුමක් හඳන් ඉන්න එක වගේ. වාව් ලැබිච්ච ලස්සනම ෆොටෝ ටික. වා පපෝද. හරි. කොහොමින් හරි අපි පරක්කුත් වෙලා ඇවිල්ලා අන්තිමට අපේ ට්‍රේන් එකත් විනාඩි 40කින් පරක්කු වෙනවා කියලා අපිට දැනගන්න හම්බුණා. ඉතින් අපිට විනාඩි 40ක් ස්ටේෂන් එකේ ඉඳලා කරන්න වැඩක් නැති නිසා අපි පොඩ්ඩක් එයාවට ඇවිදින්න ආවා. ඉතින් ඒ ස්ටේෂන් එක ළඟම තියෙනවා මෙන්න මේ වගේ ලස්සන තැනක්. එතන උඩ ලස්සන්ට පික්චර්ස් වීඩියෝස් ගත්ත හැකි. ඉතින් අපි පික්චර්ස් වීඩියෝස් අරගෙන ටික වෙලාවක් එතන view එක enjoy කරලා ඊට පස්සේ අපි ආය ස්ටේෂන් එකට ගියා. මොකද එතකොට ඒ වෙද්දී අපේ වෙලාව හරි ට්‍රේන් එකට. ඉතින් අපි ස්ටේෂන් එකට ගිහිල්ලා ට්‍රේන් එක එනකන් හිටියා.
ඔන්න ඉතින් Movement of Truth බලාගෙන හිටපු අපේ ට්‍රේන් එකත් ආවා. ඉතින් අපේ ට්‍රිප් එකේ හොඳම ටික පටන් ගන්න මෙන්න මෙතනින් එහාට. ආයේ තව දෙයක් කියන්න ඕනේ. මගේ කැමරා එක පොඩ්ඩක් ફોකස් වෙනවා වීඩියෝ කරද්දි. මම දන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ඉතින් ඔයගොල්ලෝ වැඩි කෑ කරන්නේ නැතුව වීඩියෝ එක බලාගෙන යන්න. ඔන්න ඉතින් කොහොම හරි අපි පට්ටිපොලටත් ආවා. ඉතින් පට්ටිපොල දෙන විශේෂත්වය ඔයගොල්ලෝ දන්නවා නම් කියාගෙන යන්න. ඉතින් අපි එතන ලස්සන පික්චර්ස් උයි වීඩියෝස් උයි අරගෙන ඉතින් අපිට තව ටයිම් තිබ්බ නිසා අපේ යාළුවා කිව්වා එතන ආවටම තව ලස්සන තැනක් තියෙනවායි කියලා පික්චර්ස් ගන්න. ඉතින් ඒක නිසා අපි එතනටත් ගියා. ඔයගොල්ලෝ තාවොත් එතනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. එතන ඇත්තටම පුදුම ලස්සනයි. ඒ වුණාට අපිට එතන වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නැහැ. මොකද අපිට තව තැනකට යන්න තිබ්බ නිසා අපි ඊළඟට යන තැන තමයි නුවරඑළිය. ඉතින් අපිට නුවරඑළිය යන්න බස් එක තිබ්බේ හරියටම 2:05ට. ඉතින් එතන ඒක නිසා අපිට ඇත්තටම වැඩි වෙලාවක් ඉන්න බැරුව ගියා. ඒක නිසා අපි නුවරඑළිය යන්න එතනින් ඉක්මනට පිටත් වුණා. සාදරවනි කොයා ගත්ත අයිස් කැප් එක පෙන්නන්න. අයියෝ ඒක හොලස්. අන්තිමයි ඉච්චරයි කායේ. ආනේ. සමාජීය. ආනේ හලෝ. ඇයි හලෝ. කමන්නේ. අපි දැන් යන්නේ කොහෙද? අපි දැන් යන්නේ කොහෙද? අපි දැන් යන්නේ කොහෙද? ග්‍රෙගරි අපි දැන් මේ යන්නේ නුවරඑළිය ග්‍රෙගරි පාක් එක බලන්න. ඉතින් අපි නුවරඑළියට ආපු හැටියම කරේ කාපු එක. මොකද අපි කාලා හිටියේ නැහැ. ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යනවා. අපිට පාක් එක ළඟින්ම බැහැ ගන්න පුළුවන්කම තිබ්බා අපේ යාළුවාට. ඉතින් චුට්ටක් එහෙම වෙලා. ඒක නිසා ඉතින් කමක් නැහැ. කාපුව බහින්නත් එක්ක අපි ඉතින් ඇවිදගෙන යනවා පාක් එකට. අවට වටපිටාවත් මාරම ලස්සනක් තිබ්බේ. ඒක නිසා ඉතින් වටපිටාවේ ලස්සනත් බල අපි ඉතින් පයින් ගියා පාක් එකටම. අපි එතනට යනවත් එක්කම වගේ ලොකු ඇස්සක් පටන් ගත්තා. අපි හිතුවේ අපිට ආයේ හැල්ල යන්න වෙයි කියලා. ඒ වුණාට ඉතින් අපි වැඩේ අතෑරියේ නැහැ. අපි ටිකට්ස් උත් අරගෙන පාක් එක ඇතුළට ගියා. යනවත් එක්කම අපේ ටයිමින් වල හොඳකමද කොහෙද වැස්ස පෑවුවා. ඒත් එක්කම වගේ මුළු පාක් එකම මීදුමින් වැහිලා තිබ්බේ. මේ වෙද්දි හරියටම වෙලාව හවස 5ට වගේ ඇති. ඇත්තටම පුදුම ලස්සනක් තමයි තිබ්බේ මුළු පාක් එකම මීදුමින් වැහිලා. මොනවද කියන්න තියෙන්නේ? අපි අතරමඟ මේක දාලා ගියේ නැති එකනේ දැන් සතුටු වෙනවා. අර පැත්ත තමයි බලන්න ඕනේ. පැත්ත මාරු මේ පැත්තට මීදුම එනවා.
ෆොටෝ ෂූට්ස් ටිකයි වීඩියෝ ෂූට්ස් ටිකයි ඔක්කොම ඉවර කරගෙන අපි මෙතනින් යන්න කලින් අපිට මොන හරි ඕන වුණා උණුවෙන් බොන්න. ඒක නිසා අපි ආවා මෙතනට නෙස්කැෆේ එකක් බොන්න. ඉතින් මේ සීතලේ නුවරඑළියේ නෙස්කැෆේ එකක් බොනවා කියන්නේ ඒක මාර්ම වයිබ් එකක් තියෙන්නේ. සහ මට කොත්තුමී එකකුත් try කරන්න ඕන වුණා එතන. ඒක නිසා මම කොත්තුමී එකකුත් ගත්තා. And this is me and my friends trying කොත්තුමී and Nescafe. ඉතින් අපිට යන්න යද්දි කියුට් යාළුවෙකුත් හම්බුණා. සහ ඉතින් මෙතනින් එහාට අපේ දවස ඉවරයි. ඊට පස්සේ හෙට අපි ආය අලුත් ගමනක් යනවා. අද දවසට අපේ ගමන් අදට ඉවරයි. යන්නේ. අද දවසේ ගමන් අද ගිහිල්ලා ඉවරයි. ඉතින් අපි ආය හෙට ආය වෙනම ගමනක් යනවා නේද? ඉතින් තමයි අපේ ගයිඩ්. Stay tuned. ඉතින් පහෝදා උදේම අපි ලෑස්ති වුණේ බෝම්බරුවැල්ල බලන්න යන්න. උදේම ලෑස්ති වුණාකොට අපි ලැජ්ජ නැතුව එදත් පරක්කු වුණා. ඉතින් පරක්කු වෙලා කොහොම හරි බස් එකේ යන්න විනාඩි 2කට වගේ කලින් බස් එකට නැග ගන්න පුළුවන් වුණා අපිට. ඉතින් අපි බෝම්බරුවැල්ලට යන්නේ වැලිමඩ බෝම්බරුවැල්ල බස් එක තමයි යන්නේ. ඉතින් මේ බස් එක බෝම්බරුවැල්ල ළඟින්ම ඒ කියන්නේ බෝම්බරුවැල්ල ළඟටම යනවා. ඒක නිසා ඉතින් අවුලක් නැහැ. ඔයගොල්ලොත් යනවා නම් බස් එකේ යන්නේන වෙලාවල් හොයලා බලලා යන්න. ඉතින් මේ පේන්නේ බෝම්බරුවැල්ලට යද්දි මග පාරේ ඔයගොල්ලන්ට පේන view එක. ඉතින් මට ලොකුවට quality videos ගන්න බැරුව ගියා. මොකද බස් එක ඉතින් මගේ යද්දි එහාට මෙහාට ගැස්සෙන නිසා stable videos ගන්න බෑ. ඒ වුණාට කොහොම හරි ඇල්ලට යද්දි පේන view එක තමයි ඔය තියෙන්නේ. බස් එකෙන් බැස්සට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ වගේ view එකක්. ඉතින් අපේ බෝම්බරුවැල්ල ගමනේ හොඳම ටික පටන් ගන්න මෙන්න මෙතන ඉඳලා ඔය ඈත පේන පඩි පෙලෙන් තමයි නැගලා යන්න තියෙන බෝම්බරුවැල්ලට. ඉතින් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මේ පඩි පෙළ නගිනකොට තමයි තේරුනේ අපේ සෞඛ්‍ය තත්ත්වය කොච්චර බරපතලද කියලා. කොහොම හරි ආච්චිලා ටික වගේ අමාරුවෙන් පඩි ටිකත් උඩ නැගගත්තා. මේ පඩි ටික හැබැයි පාස් වුණාට පස්සේ යන ඉතුරු ගමන යන එක නම් ලොකු අමාරුවක් නැහැ. අපි දැන් බෝම්බරුවැල්ලට යනවා මගේ ඉන්නේ. ඔව් තාම මගේ තව කිලෝමීටරයක් විතර යන්න ඕනේ. කොහොමද ඊපස්සේ කට්ටිය පටන් ගත්ත දැන තාම එහෙමම. ඔව් බොහොම අමාරුවෙන් පඩි ටිකක් නැගගත්තා. බෝම්බරුවැල්ලේ උඩට යන්න හිතාගෙන ඉන්නේ. කුඩල්ලෙක් නැග්ගොත් කලබල වෙනවා. ඒ වගේ සතුරු જાතියකුත් ඉන්නවා මේ. කුඩල්ල අවදානමකුත් තියෙනවා. අපිට තව යන්න කිලෝමීටර් 2ක වගේ දුරක් තිබ්බ යන්න. ඉතින් යද්දි හම්බෙන වටපිටාව තමයි ඔයගොල්ලන්ට ඔය පේන්නේ. ඉතින් ඔයගොල්ලෝ කිව්වත් වගේ කූඩල්ලොන්ගෙන් නම් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. මොකද මේ හරියට කූඩල්ලෝ ඉන්නවා. අනේ යනවා. මෙන්න මූව තමයි අල්ලන්නේ යන්නේ. අර මෙන්න මේ කවර්. ඒ මකුළු වේ. ආයි මකුළුද? අනේ දැන් උඩට යන්න සීතල වැඩි වෙනවා. මොන හරි කියන්න තියනවද ඔයාලට? තව යන්න තියෙන එක විතර කියන්න තියෙන්නේ. තව ගොඩක් යනවා. තව දුරයි. යාමට ආමගේ ගෙටි ආයිතු දුර. බොහෝයි. අන්නයි. ඇල්ලට යන මග පාරවල් සමහරක් තැන්වල සේෆ් නැහැ. ඒක නිසා ඉතින් ඔයගොල්ලොත් යද්දි පරිස්සම් වෙලා යන්න. සහ අපිට මෙතන යද්දි කෝඩල්ලොන්ගේ ප්‍රහාරයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද අපිට පිටිපස්සෙන් ආපු කට්ටියකට අපි පාර හදලා දෙන්න ගිහිල්ලා යන්න අපි ඔය අඩිය තියලා තියෙන කෝඩල්ලොන්ගේ විමානයකට. ඊට පස්සේ ඉතින් කොහොම හරි කෝඩල්ලොත් කකුලේ එල්ලිලා ඒ වීඩියෝ ක්ලිප්ස් නම් නැහැ මම ළඟ. කොහොම හරි ඉතින් අපිට කෝඩළු ප්‍රහාරයකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.
දියැලට යන අතරමඟදී මෙන්න මේ වගේ පුංචි පුංචි දියැලිත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සන views උත් ඔයගොල්ලන්ට දියැලට යන්න කලින් හම්බෙනවා. ඔයගොල්ලන්ට විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න කැමති. ඔයගොල්ලෝ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් බෑග් වගේ දේවල් අරගෙන එනවනම් ඒවායේ අරගෙන යන්නත් අමතක් කරන්න එපා. මොකද මම සමහරක් තැන්වල දැක්කා සමහරක් කට්ටිය ප්ලාස්ටික් පොලිතින් බෑග් වගේ දේවල් දාලා ගිහින් තියෙනවා. ඉතින් අපේ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනනේ. ඒක නිසා ඒ දේවල් අරගෙන ආවොත් ඔයගොල්ලෝ ආය අරගෙන යන්නත් අමතක් කරන්න එපා. කොහොම හරි අපි දියැල ළඟටම ඇවිල්ලා දියැල උඩට යන්න කලින් ලස්සන ප්‍රීවිව් එකක් ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනින් හැරිලා යන්න උවමනා වුණේ නැහැ. අපිට දියැල උඩටම යන්න ඕන වුණා. ඒක නිසා අපි මහන්සි බලන්න නැතුව දියැල උඩටම යන්න තීරණය කළා. ෆයිනලි කොහොම හරි අපි දියැල උඩටම ආවා. දියැල උඩ view එක ඔයගලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනට ඇත්තටම අපි යද්දී ලොකුවට වතුර තිබ්බේ නැහැ. ඒ කියන්නේ වතුර අඩුයි. හැබැයි හිතට වැඩිය ගොඩක් ලස්සනයි දියැල. ඊට පස්සේ අපි මහන්සිය ගැන සලකන්නේ නැතුව ඊට පස්සේ අපි පික්චර්ස් උයි වීඩියෝස් උයි ගන්න පටන් ගත්තා. ඇත්තටම මාරම ලස්සන view එකක් තිබ්බ එතනට. ඒ කියන්නේ අපි කැමරාවෙන් කැප්චර් කරනවට වැඩිය මාරම ලස්සනක් තමයි එතන තිබ්බේ. අඩෝ ඉතින් ඒ අස්සේ මට අකර තැබ්බෙකුත් වුණා. අකර තැබ්බයක් වුණා කියලා ඉතින් අපි පසුබට උනේ නැහැ. අපි ආයෙමත් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඊට පස්සේ ඉතින් අපි පික්චර්ස් උයි වීඩියෝස් උයි ඔක්කොම පුළුවන් තරම් අරගෙන ඉතින් අපි ආයෙ එන්න පිටත් වුණා. මොකද අපිට ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. අපිට අයමුත් මැනේජ් කරගන්න බෑ. අපි රෑ වෙන්න කලින් යන්නත් ඕන නිසා ඉක්මනින් ආයෙ එන්න පිටත් වුණා ඉතින්. ඒක තමයි කෑම. අපිත් එක්ක සංචාරය අවසන් කරලා බොහොම ස්තුතියි. අපේ ට්‍රිප් එකේ ගමන මෙතනින් අවසන්. දාගෙන ඉන්නේ. ආයෙ පාරක් කොහෙද යන්නේ? ආයෙ කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? බලුනේ ඒක ගාවට කැන්ටින් එකල දෙන රත්නපුරේ. මොකද බලන්න? මෙහෙම බලන්න. ඊට පස්සේ අපි රත්නපුර බලන්න. රැණික් ඇඳ ටික බලන්න. බලන්න. ඉස්සරහ යන කළු වෙඩිගක්. එහෙනම් බෝඹරුවල්ල. Goodbye.